හයි ගයිස් ඕකට ඇදත් එකතු වෙන අවි ටෙක් එක ගැන අලුත් එපිසෝඩ්ඩයක් එක්ක ඕකට මේ අවුද්දි Google සමාගමින් දෙන සුප්‍රීම ඔෆ එකක් ගැන ගැන තමයි අද ලැස්ති වෙන්න. ඉතින් ඔයාට Google AI Pro සම්පූර්ණයෙන්ම නොමිලේ අවුරුද්දක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ඔෆ එක හම්බෙන්නේ දෙසැම්බර් 9ට කලින් රෙජිස්ටර් වෙන අයට තමයි. ඒ කියන්නේ මේකේ අන්තිම දවස දෙසැම්බර් 9. ඉතින් මේකෙදි ඔයාට සම්පූර්ණ Google AI අවුරුද්දක් යනකම් සම්පූර්ණ නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්. මේ අවස්ථාව තියෙන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ලට. ඉතින් ඔයාට මේකෙදි අවශ්‍ය වෙන්නේ ඔයාට ලංකාවේ පුද්ගලික හරි රජයේ විශ්වවිද්‍යාලයක දැනට ඉගෙනුම ලබන හරි දැනට රෙජිස්ටර් වෙලා හරි තියෙන ID එකක් හරි යුනිවර්සිටි ID එකක් හරි ඊමේල් එකක් හරි ඔයාට තියෙනවා නම් ඔයාට පුළුවන් මේ chance එක ගන්න. ඉතින් ඔයාට සාමාන්‍යයෙන් Google AI Pro paid version එක ගන්නවා නම් සාමාන්‍ය මාසෙකට රුපියල් 6500ක් විතර ගෙවන්න. ඉතින් ඔයාට මේ chance එකත් එක්ක මේ AI ෆීචර්ස් ඔක්කොම ටික ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් අවුරුද්දක් යනකම්. ඔයා මුලින්ම Google එකට ගිහිල්ලා Gemini for Students කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ මේ වගේ ඩෑෂ්බෝඩ් එකකට ලොග් වෙනවා. ඊට පස්සේ මේකෙදි ඔයාලට කන්ට්‍රි එක දෙන්න පුළුවන්. කන්ට්‍රි එක ශ්‍රී ලංකා කියලා දෙනවා. මේ ස්කූල් කියලා තියෙන තැනට ඔයාගේ යුනිවර්සිටි එකක් දෙන්න. ඒ වගේ තමයි ෆස්ට් නේම් එකට ඔයාගේ නම දෙන්න. ලාස්ට් නේම් එකක් දෙන්න. ඒ වගේම තමයි මේකට තව අපිට පුළුවන් බර්ත්ඩේ එක ලබා දෙන්න මේ වගේ. ඔයාට කැම්පස් එකෙන් දීලා තියෙනවා නම් ඊමේල් එකක් ඔයාට ඒක හරහා ලොග් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාට පුළුවන් ID එකක් පාවිච්චි කරලත් ලොග් වෙන්න. ඔයා ඊමේල් එකකින් ලොග් වෙනවා නම් sign in කියලා මෙහෙම එනවා. අපිට ඒකට පුළුවන් ඊමේල් එක ලබා දෙන්න. කැම්පස් ID එක අප්ලෝඩ් කරනවා නම් ඔයාට මෙන්න මේ විදිහට ගිහිල්ලා මේ වගේ ඩෑෂ්බෝඩ් එකේදී අප්ලෝඩ් කරන්න පුළුවන්. නමුත් මේක කැම්පස් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට ඊමේල් එකකින් හරි කැම්පස් ID එකකින් හරි දීලා ඔයාට ලොග් වෙන්න පුළුවන්. මම මේ වගේ මගේ දැනට කැම්පස් මේල් එක දීලා ලොග් වෙනවා. මම දැන් මගේ මේල් එක දෙනවා. sign in මගේ මේල් එක දෙනවා. ඒ වගේ තමයි ටිකක් වෙලා verification pending කියලා යනවා. හරි මගේ එක ගත්තා. get Google AI Pro කියන දැනට මගේ එක verify වෙලා තියෙනවා. ඒ වගේම තමයි verify වුණා නම් ඔයාට මේ වගේ get student offer කියලා එනවා. ඒක ක්ලික් කරනවා. ඔයාට මෙතන පෙන්නනවා මාසෙට 6425ක් කියලා. නමුත් ඒක මේ offer එකේ හින්දා මාස 12කට ෆ්‍රී හම්බෙනවා. get student offer කියන එක ක්ලික් කරනවා. agree කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ ටික වෙලාවක් ලෝඩ් වෙනවා. දැන් තමයි ඔයාට එන්නේ ඔයාගේ පේමන්ට් ඔප්ෂන් එක. ඒ කියන්නේ ඔයාගේ දැනට තියෙන කාඩ් එකක් කියන්නේ ඩෙබිට් කාඩ් එකක් හරි ක්‍රෙඩිට් කාඩ් එකක් හරි මේ වගේ ඔයාට ඇඩ් කරන්න වෙයි. වෙන දෙයක් නෑ. මෙතන ඔයාගේ කිසිම සල්ලියක් කැපෙන්නේ නෑ. ඔයාට තියෙන්නේ මෙතන ගිහින් ඔයාගේ නම්බර් එක දීලා කාඩ් නම්බර් එක සහ තොරතුරු ටික ලබා දීලා එතන බිලිං ඇඩ්‍රස් එකට ඔයාට පුළුවන් ඔයාගේ ඇඩ්‍රස් එක හරි නැත්නම් ශ්‍රී ලංකා කියලා හරි දෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඔයා මෙතනින් මතක තියාගන්න ඕනේ මේ ෆ්‍රී ඔෆර් එක යන්නේ අවුරුද්දක්. ඒ කියන්නේ ඔයා අද ගත්තා නම් කියන්නේ අද ඉඳලා තව අවුරුද්දක් ඇතුළත. ඒ කියන්නේ නොවැම්බර් 1 වෙනිදා ගත්තා නම් ලබන අවුරුද්දේ නොවැම්බර් 1 වෙනිදා තමයි මේ ඔෆර් එක ඉවර වෙන්නේ. ඉතින් ඔයා මේ ඔෆර් එක ඉවර වෙන්න දවසකට කලින් ඔයාගේ දීලා තියෙන කාඩ් එක කැන්සල් කරා නම් ඔයාගෙන් මේ කිසිම මුදලක් අය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අවුරුද්දකට පස්සේ තමයි මේකේ මුදල් අය වෙන්න පටන් ගන්න. ඉතින් මේ ඔෆර් එක ඔයාට පුළුවන් අවුරුද්දක් යනකම් පාවිච්චි කරන්න. ඒ වගේම තමයි මේ ඔෆර් එක ඉවර වෙන්න දවස් 7කට කලින් Google එක විසින් ඔය කට්ටියට රීමයින්ඩ් එකක් එවනවා. ඒ කියන්නේ මේක ගොඩක් වෙලාවට මේල් එකට තමයි එන්නේ. බලපුවම ඉතින් මේක මතක තියාගෙන කාඩ් එක මේ ඔෆර් එකෙන් අයින් කරගත්තා නම් සල්ලි කීයක්වත් ඉතින් මේ විදිහට තියෙනවා මාස 12ක් වාට තියෙනවා ට්‍රයිල් එකක් යනවා කියලා පෙන්නනවා අප්කමින් charges කියලා. ඉතින් ඔයාලට තියෙන මෙතන සබ්ස්ක්‍රයිබ් කියලා දුන්නා නම් ඒ වගේම තමයි ඔකට මතක තියාගන්න ඕනේ ෆොටෝ එකක් දීලා ඒ කියන්නේ ඔයාගේ ස්ටුඩන්ට් ID එක ඩොකියුමන්ට් එකක් විදිහට අප්ලෝඩ් කරනකොට ඒක අප්ලෝඩ් වෙලා ටික වෙලාවක් සමහරට දවසක් වගේ ඔයාට යන්න පුළුවන් ප්‍රොසෙස් වෙන්න. ඉතින් ඔයාගේ මේක එවෙලේ වුන්නේ නැහැ කියලා බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ මේල් එකටම ඉතින් මේක හරියටම සාර්ථකම වුණා නම් ඔයාගේ මේල් එකේ මෙන්න මේ වගේ පාට 3කින් විතර තියෙන ප්‍රෝ කියලා වැටිලා මාක් එකක් එනවා. ඉතින් ඔයා මේකට අවුරුද්දක් යනකම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. තව ටිප් එකක් කියන්නම්. ඔයාට කැම්පස් එකේ මේල් එකක් දීලා තියෙනවා නම් ඔයාට මේ මේල් එක පාවිච්චි කරලා මේ ඔෆර් එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ID එකක් තියෙනවා නම් මේ ID එක වගේ තවත් මේල් එකකට දීලා මේ ID එකෙන් වෙරිෆිකේෂන් එක තව ඔයාගේ තියෙන තව මේල් එකකට මේ Google AI Pro ඔෆර් එක ගන්න පුළුවන්. ඉතින් ඒක ගන්න ඕන නම් ඔයා මතක ඇතුව තවත් ඩෙබිට් කාඩ් එකක් ඔයාට ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්න වෙනවා. ඔයා එකම කාඩ් එක දෙපාරකට දෙනවා නම් මේක රෙජිස්ටර් වෙන්නේ නැහැ. ඔයාට එරර් මැසේජ් එකක් එන්න පුළුවන්.
ඉතින් මේ වගේ වීඩියෝ තවත් බලන්න ඕන. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන නම් ඔය කට්ටිය අවි ටෙක් අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.